වන් පංච් මෑන් සීසන් 1 එපිසෝඩ් 6 මේ කොටස පටන් ගද්දි දැන් අපේ හීරෝ මෙච්චර කල් ජොලියට්නේ හීරෝ කෙනෙක් වෙලා හිටියේ. දැන් ප්‍රොෆෙෂනල් හීරෝ කෙනෙක් වෙලා දවස් 5ක් වෙනවා. ඒ වුණාට තාමත් ගෙදරින් එළියටවත් ගිහින් නැහැ. ඒ කියන්නේ නිවුස් එකේ මොකුත්ම ලොකු කේස් එකක් කියලා නිවුස් එකක් ඇවිත්ම නැහැ. ඒ වගේ මෙහි ජෙනොස්කාරයත් මොකක් හරි හේතුවක් මත තමයි අපේ ගෙදර නතර වෙලා ඉන්නේ කියලා මෙයාත් කුරු ගාලා බලනවා. බලලා ජෙනස් මොනවාදෝ ලියලියා ඇඳ ඉන්නවා. මොකක්ද මේ කරන්නේ කියලා අහද්දි නෑ මේ මම නෝට්ස් ටිකක් අරගන්නවා. ඔයාගේ ට්‍රේනින් නෝට්ස් ටිකක් කියලා. එයා නිදා ගන්න විදිය, පොත් කියවන විදිය පව බලනවා. මිනිහා ආයෙත් බලාපොරොත්තු වැඩි කරගන්නවා. මට මූට උගන්වන්න දෙයක්වත් නැහැ. මොකක්ද උගන්වන්න කියලා හිතා ගන්නවත් බෑ. එහෙම තියෙද්දි මම මූව රවට්ටනවද? දැන් මෙයාටම දැන් අවුලක් වගේ. ඉතින් ශාරීරික ක්‍රියාවලියක් කරන්නකට වඩා වෙන මොන හරි කරම කියලා කල්පනා කරද්දිම අපේ ජෙනස් කියනවා සීකාසගේ සුපර් හීරෝස් ලව සතියක් ඇතුළත මොන හරි ක්‍රියාවක් කරේ නැත්තම් ඒ කට්ටිය අයින් කරනවලු. ඉතින් ඒක අහලා මෙයාට ෂොක්. ඉතින් ටීවී එකෙත් මොකොත් ගියුස් එකක්වත් ගියේ නෑනේ. එහෙම කියද්දි තමයි ජෙනස් කියන්නේ ටීවී එකේ හැම දෙයක්ම දාන්න නැහැ. ඒකේ දාන්න නැති ඒවාත් තියෙනවා. අපි තමයි ඇවිදලා කරලා බලන්න ඕනි කියලා. එහෙමද? එහෙනම් මං යන්නම්. එහෙම කියලා දැන් එයා කිට් එක දාගෙන එයා එළියට එන්න try කරනවා. ජෙනසුත් එන්නද කියලා අහද්දි නෑ එස් පන්තිය කෙනෙක් නෑ. මමනේ සී පන්තිය කෙනා. ඒ නිසා මම වැඩේ කරලා එන්නම්. ඔයා මෙහෙට වෙලා ඉන්නේ කියලා. යන්න හදද්දි ඒත් ඔයාගේ ශිෂ්‍යයෙක් විදියට එහෙම කියද්දි ජෙනස් මේ අහන්න. ඔයා සයිබෝග් කෙනෙක් නිසා ෆිසිකල් එක්සර්සයිස් මොකුත් ඔයාට ඕනේ නැහැ. ඒ වුණාට මානසික එක්සර්සයිස් ඕනේ. එහෙම කියලා මොනවාද කියන්නේ කියලා මෙයාට තේරෙන්නේ නැහැ. එහෙම්මම ඒ හරි තිබ්බ මාංගා පොත බලලා ඒකේ තියෙන දෙබස් කියවලා ඔයා දැන් S rank එකේ ඉන්නේ. ඒකත් අවසානට වගේනේ. S rank එක 10 දෙනා අතරට එන්න බලන්න කියලා. එයාත් ඉතින් නිකන් දොඩවනවා. ඒක අහලා ජෙනසොත් හරි සෙන්සේ මං try කරන්න. මේක යකෝ මම මොකක් කිව්වොත් පිළිපදිනවනේ. කොහොම හරි අතියාන්තම් මම මුගෙන් බේරුණා කියලා. එහෙම්මම දැන් එළියට යනවා. මෙයා මොකක් හරි කේස් එකක්වත් තියනවද කියලා හොයාගෙන තමයි යන්නේ. හොයාගෙන මුළු නගරේ පුරාටම දුවනවා. හැබැයි කරදර කරන විදිහේ එකෙක්වත් නැහැ. ඉතින් හොයලා හවස් වෙනවා. ඉතින් කවුරුවත් නැහැ කියලා දැනගෙන මං අද ගෙදරට යනවා. හෙට හොයලා බලමු කියලා. දැන් එහෙමම ගෙදරට යනවා. දැන් ඊළඟ දවසේ හොයනවා ඒත් නැහැ. ඒත් එක්කම අනේ මට කොහෙන් හරි දුෂ්ටයෙක් ලැබේවා නැත්නම් මට සුපිරි වීරයෙක් වෙන්නත් බැරි වෙයි. ඒ ඇසෝසියේෂන් එකත් අයින් කරයි කියලා හිතද්දිම බුග්ගයි නින්ජා පිටිපස්සෙන් ඇවිත් බ්ලේඩ් එකකින් ඇටැක් කරද්දි මෙයා බුග්ගයි අල්ල ගන්නවා. දුෂ්ටය හොයනවාසේ මූත් ඇවිත් කියලා අපේ හීරෝ ඔයාගේ නම සුම්බොන් සොනික්ද බුම්බුන් සොනික්ද නැත්නම් කම්බුන් බුනික්ද ඔන්සකොන සොනික් සයිතමා මං ඔයාව හොයා තමයි හිටියේ. අද ඔයාගේ මරණයේ දවස. අනේ මේ ඕවට වෙලා නැහැ. මං අද බිසි. මම මේ දුෂ්ටයෙක් හොයන ගමන් පස්සේවත් එක සෙල්ලම් කරන්නම්කෝ කියලා යන්න හදද්දි මගෙන් බේරෙන්න එහෙම කියලා කඩුව අරන් ඇවිත් ඇටැක් කරද්දි කටස්කයි කටෙන්ම හපලා කඩුව කුඩු පට්ටම් කරලා දානවා. මෙයාට හිතා ගන්න බෑ. මෙයාගේ කඩුව වන් ෂොට් කැඩුවා. මම කිව්වනේ මම බිසි කියලා. හොඳ හිතින් කියන්නේ මගේ තරහ අවශ්‍ය කරන්නේ නැතුව ඵලයන් කියලා කියද්දි මෙයා හොඳටම බය වෙනවා. එතකොටම පොඩි කෙල්ලෙක් අරයා තමයි ගම පුරාම දූදුවා අපිවත් බය කර සැක විදිහට දිව්වේ. එහෙම කියලා අපේ සයිතාවම පොයින්ට් කරලා කෙනෙක්ට කියනවා එයාගේ නම ටැන්ක් টොප් ටයිගර්. හරි නිකන් අපේ පාතාලේ නම් වගේ. ඉතින් සයිතාම හිතන්නේ සොනික්ව තමයි දුෂ්ටයා විදිහට බැලුවේ කියලා. පස්සේ තමයි එයා දැනගන්නේ එයාව තමයි මේ දුෂ්ටයා වගේ බලන්නේ කියලා. මම කොයිද දුෂ්ටයා? මම වීරයෙක්. මම මේ දුෂ්ටය හොයාගෙන ගියේ. ඒ වුණාට මිනිස්සුන්ව බය කරන්නේ ඒක වීරකමක්ද? අනික මං ඔයා වගේ වීරයෙක් ගැන අහලවත් නැහනේ. නෑ මං අලුතෙන් බැඳුනේ. එහෙමද? ඔයා නවකෙක්ද? එහෙම කියද්දි මිනිස්සු අර ඉන්න ටැන්ක් টොප් ටයිගර්නේ එහෙම කියලා හැමෝම නිකන් ෆෑන් කෙනෙක් වගේ බලනවා. එයාත් hina වෙලා සී පන්තියේ හිටියත් මුල් 10ට ආවොත් ඔයා ෆේමස් වෙනවා කොල්ලෝ. එහෙම කියලා උපදෙස් දෙද්දි සෝනික් නින්ජා මොනා කරන්නේ? වන් ෂොට් ටැන්ක් টොප් ටයිගර්ව එතනම ඩවුන් දානවා. දැන් ඉතින් මේක නිසා නින්ජාව හැමෝම නිකන් දුෂ්ටෙක් වගේ බලන්න පටන් ගන්නවා. ඒක නිසා මේක කේස් එකක් වගේනේ. ඒ විතරක් නෙවෙයි බිල්ඩින් ටිකත් කුඩු පට්ටම් කරලා දානවා. දැන් එයාට කොහොම හරි සයිතාම්මා එයාත් එක්ක සටන් කරන්න කියලා ඒකත් එක්කම කාර් එකට ඇටැක් කරද්දි ඒ කාර් එකකින් පුංචි ළමයෙක් ඇඟට වැටෙන්න යද්දි සයිතාම ඉක්මනට මෙයාව බේර ගන්නවා. ඒකත් එක්කම සයිතාමත් එහෙනම් මූ දුෂ්ටයෙක්නේ එහෙම කියලා වන් ෂොට් පොළොව පසහරු කරගෙන ඇතුළට යනවා. කොහොම හරි මැරෙන්න ගැහැවේ නැහැ. දැන් C ක්ලාස් එකේ වීරයෙක් ගැන ඒ කියන්නේ අපේ සයිතාමා කරපු ක්‍රියාව ගැන හීරෝස් ඇසෝසියේෂන් එකනොත් නෝට් කරනවා. ඉතින් මේ නින්ජා මිනි මැනුම් ගානකට සම්බන්ධයිලු. ඒකත් එක්කම ගෝස්ට් කෙනෙක් ටවුන් එකට ආවා කියලා නිවුස් එකක් ලැබිලා ඒ පැත්තට දෙන්නෙක් යවන්න කියලා කියද්දි ඒ ළඟපාතම දෙන්නෙක් ඉන්නවලු. ඒ දෙන්නව යවන්නම් කියලා ඇසිස්ටන්ට්නුත් එහෙම්මම ඒ දෙන්නට ඇලර්ට් එකක් දීලා ඒ පැත්තට යවනවා. එතකොටම මං ඒකට යන්නද කියලා කෙනෙක් ඇවිත් අහනවා. එයාගේ නම ටසුමකි. ඇත්තම කිව්වොත් එයාත් පවර්ෆුල් කෙනෙක්. S rank එකේ කෙනෙක්. ඉතින් එයා මෙහෙට ආව එකටත් මෙයාට ෂොක්. කොහොමද ඔයා මෙහෙට ආවේ? ඇයි?
මම මේකට යන්න සුදුසු නැද්ද? ඒකත් එක්කම රැවුලා කියනවා නෑ නෑ එහෙම නෙවෙයි. මේක S රෑන්ක් මට්ටම එකක් නෙවෙයි. මේක සූපින් දෙයක්. ඒක නිසා ඔයා යන්න ඕනේ නැහැ. ඒකයි ඔයාට කතා කරේ නැත්තේ කියලා කියනවා. හරි හරි කියනවා. කවුරු හරි පවර්ෆුල් කෙනෙක් ආවොත් මට දැනුම් දෙන්නකෝ. එහෙම කියලා දැන් එයත් යනවා. දැන් ඒකත් එක්කම අර ගෝස්ට්වත් පෙන්නනවා. එහෙම්මම දැන් හෙඩ් ක්වාටර්ස් එකේ නවතම තොරතුරු. ඒ කියන්නේ එක එක නගරවල බීස්ලා කොහොමද වසෙන්නේ? ඒ වගේ දැන් කොහොමද තත්ත්වය කියලා හැම නගරයකම වගේ ඍණාත්මකයිලු. කිව් නගර සාමාන්‍යයෙන් ගොඩක් දේවල් එනවලු. ඒත් දැන් ඍණ වගේලු යන්නේ. ඒ වගේම හැම නගරයකටම ඒ නගරේ පාලක වගේ S රෑන්ක් එකේ A රෑන්ක් එකේ එක්කෙනෙක් දාලා තියෙන්නේ. එතකොට එකපාරටම රාක්ෂයෙක් මතුවෙද්දි එකපාරට මෙතනට යන්න අමාරුයිනේ. ඒක නිසා. ඉතින් ඒ වගේ හැම එක්කම ඍණාත්මකයිලු. හැබැයි අර Z නගරේ ගෝස්ට් විතරක් තාම කැරකෙනවලු. ඒක තොරතුරක් තාම ලැබුණ නැල්ලු. ඒ වගේම හැම හෙඩ්වත් මෙයාලා සෝදිසි කරගෙන ඉන්නේ. එයා දැන් කොහෙද වැඩලු. දැන් Z නගරේට අර ගෝස්ට් ගැන බලන්න ඇවලා තින්නෙත් A රෑන්ක් එකේ දෙන්නෙක්. දැන් ඉතින් මෙයාලා රවුන්ඩ්ස් පාරක් යනවා සෝදිසි කරන්න එයා කොහෙද ඉන්නවද නැද්ද කියලා. කොහමද Z නගරේ මේ වගේ රාක්ෂය විටින් විට හැම පාරම වගේ මතුවෙනවලු. ඉතින් ඒකට කටකතාවකුත් තියනවලු. රාක්ෂය නිෂ්පාදනය කරන රජිනක් ඉන්නවලු. එයා තමයි එක එකව මේ නගරයට යවන්නේ කියලා. ඒකත් එක මේ කට්ටිය ඒ හරි වලක් වගේ තියෙනවා. ඒ හරියට ඇවිත් බලාගෙන ඉද්දි එක පාටම ජිනස්ටත් දැනෙනවා. ඒ හරියට මොකෙක් හරි එන බව. එතකොටම අර දෙන්නගේ පිටිපස්සෙන් යන සද්දයක් ඇවිලා එයාලත් ගිහින් බලනවා. බලද්දි ඒ රාක්ෂයා ඉන්නවා. ඒ රාක්ෂයාත් නිකන් හොයලා කට්ටිය හොයලා එපා වෙලා වගේ මං ආවටත් වැඩක් නැහැ වගේ තමයි ඉන්නේ. එතකොට මේ දෙන්න පිටිපස්සෙන් ගිහින් එයාව දැක්ක ගමන් කැටපොල්ලකින් ඇටැක් කරනවා. ඔයාලා හිතන් නෝමල් කැටපොල්ලක් කියලානේ. ඒක අර බෝලේ බුලට් එකකටත් වඩා වේගෙන් යනවා. හැබැයි අර භූතය වන් ෂොට් එක වළක්වනවා. ඒකත් එක්කම අණ්ඩක් වගේ කානු එයාවත් එහෙම්ම මැදලා ගන්නවා. ඒතර අනිත් ඩයල් එක නිකන් හරියට මැජිෂියන් කෙනෙක් වගේ ලේන්සුවක් අරන් එහෙම මේකෙන් කඩුවක් හදලා එයාත් මෙයා ඇටැක් කරන්න යද්දි වළක්වනවා. ඒ වුණාට එයාට මොකුත් වෙන්නේ නැහැ. ඒකත් එක්කම වේගෙන් ඇටැක් කරපු පාරට එහෙමම කඩුව දික් වෙලා යනවා. ඒ වුණාට වැඩක් නැහැ. ඒ ගෝස්ට් එකකින් බේරලා එහෙමම දැන් ඇටැක් කරන්න වගේ එනවා. ඒකත් එක්ක මෙයා දැන් අමාරුවෙනේ වැටලා ඉන්නේ. ඒක නිසා ඉක්මනටම හීරෝ ඇසෝසියේෂන් එකට කෝල් එකක් දාලා මොකක්ද වෙන්නේ කියලා දන්වනවා. ඉතින් ඒ ගෝස්ට්ුත් කියනවා එයා ආපු හේතුව ඇතිකොත් මෙහෙට රාක්ෂය ගොඩක් එක්රැක්ස් වෙනවලු මීටින් එකක් තියෙනවා කියලා ආරංචියක් ඇවිත් තියෙනවා. ඉතින් ඒක නිසාලු ආවේ. හැබැයි ඒක කටකතාවක් විතරයි කියලා දැන්ලු දැනගත්තේ. ඒක නිසා දැන් ඉඳලා වැඩකුත් නැහැ කියලා. එහෙමම දැන් ඩයල් එකට ඇටැක් කරනවා. දැන් කොහොම හරි නිවුස් එකත් හීරෝ ඇසෝසියේෂන් එකට ලැබිලා හැමෝටම ඉතින් මැසේජ් එක පාස් කරනවා නගරේ රාක්ෂයෙක් ඉන්නවා කියලා. දැන් ඉතින් මේ මැජිෂියන් උත් ඩවුන් වෙද්දි එහෙමම අපේ සයිතාමා එයා කොහමද මිෂන් එකක් පාස් කරන්නේ. එයා පොලට ගිහින් හරි මාකට් එකට ගිහින් හරි එහෙමම එලවල් ටිකකුත් අරන් ඒ පැත්තට එද්දි මේ පැත්තේ තාම මිනිස්සුත් ඉන්නවද? ඉන්නවනම් කමන්න මොවත් ඉවරයක් කරලා දැම්මත් තමයි හරි කියලා. එහෙම ඇටැක් කරද්දි එයාත් අර අඬු ටික බලලා අඩේ අමතකුණානේ සුප් එකක් හදන්න කොම්බු ගන්න එහෙම කියලා ඊළඟ සීන් එකේ කොහොම හරි මාකට් එකට ගිහින් අරන් ඇවිද්ද කොහෙද එයා දැන් සුප් එකක් හදනවා. ඉතින් ඒකින් එයාට මොකක්ද උනේ කියලා අපිට පෙන්වන්නෙත් නැහැ. පෙන්නලා වැඩකුත් නැහැනේ. ඉතින් වන් ෂොට් ඉවරයි කියලා තමයි හිතා ගන්න වෙන්නේ අපිත්. ජනසුත් මාස්ටර් කොම්බු කිලෝ ගණන් එළියේ තියෙනවානේ. ඒකද ඒක සේල් එකකින් ලැබුණ කියලා කියනවා. ඇත්තටම අර යක්ෂයාගේ කොම්බු තමයි මේ අරන් සුප් එකක් විදිහට අතලා ගන්නෙ. ඒක තමයි කිලෝ ගණන් තිබිලා තියෙන්නේ. කොහොම හරි ඉතින් ඒ ගෝස්ට් විනාශ කරපු එකවත් රිපෝට් උන්නේ නැහනේ. ඒක නිසා ඉතින් එයාලා දන්නෙත් නැහැ. ඌ විනාශ වුණාද නැද්ද කියලාත්. ඉතින් ඒ දෙන්න වැටලා හිටියා විතරයි. ඒ දෙන්න දැන් හොස්පිටල් එකේ කියලා විතරයි දන්නේ. මොකද්ද උනේ කියලා තාම දන්නේ නැහැ. හැමෝම හිතන් ඉන්නේ තාමත් ඒ කොම්බුවා ඉන්නවා කියලා. කොහොම හරි මේ ආරංචිය තව උසස් ලේඩි කෙනෙක්ට කියද්දි ඒකෙද්ද රාක්ෂයෙක්ද ඒකට යන්න නැත්නම් හිතියනම් අවුලක් නැහැ කියලා. එයා නිකන් යන්න බෑ කියද්දි මේ මසුමුසීද කුසුමුසීද මට මතක නැහැ නම කොහොම හරි කොල කෙල්ල. එයා යන්නද කියලා අහනවා. ඒ උනාට ගිහින් වැඩක් නැහැ කියලා රැවුලා කියනවා. කොහොම හරි අර කොම්බු අවසානට හිටපු තැන ලොකු වලක් වගේ එකක් ඇති වෙලාලු. ඒ මොකෙන් ඇති වුණාද කියලා තාම හොයනවලු. ඉතින් අපේ වන් පන්ච් මෑන් ආවේ සයිතාම කරපු වැඩක් තමයි මේක. හැබැයි කට්ටිය තාම ඉන්වෙස්ටිගේට් කරනවා මේක කොහොමද ඇති වුනේ කියලා. කට්ටිය සැක පළ කරන්නෙත් මේක අර කොම්බු වගේ වැඩක් කියලාත්. ඉතින් නිවුස් වලටත් කියනවා ඒ නගරයට යන්න එපා බලාගෙන ඒක භයානක නගරයක් කියලාත්. ඒක නිකන් විශේෂයෙන් මෙන්ෂන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ හීරෝ ඉන්න නගරේ තමයි. ඒක නිකන් පාළුවට ගිය නගරයක්ලු. ඒ විතරක්
නෙවෙයි. විටින් විට රාක්ෂය වැඩිපුර මතුවෙන්නේ තෙහෙලු. ඉතින් එහෙම නිවුස් වලට කියන ගමම්ම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඒත් අවසානට අර ඩබල් හොස්පිටල් එකේ කියලා නිවුස් එකකුත් ඇවිත් ඒ වගේම අර කඩපු බිල්ඩිමත් හදලා ස්තුති කියනවා. ඒ වගේම මෙයා 388 ඉඳන් 332ට රෑන්ක් එකෙන් උඩ ගිහින් එතකොට එයා කියනවා අර නින්ජට ස්තුතිවන්ත වේවා. එයා නැත්තම් ඒ වැඩේ කරගන්න බෑ. දැන් උත් ඉතින් ටික දවසක් ගියා. දැන් උත් මේ මොකෙක් හරි හොයාගන්න එපයි. ඒ වගේම ජේනොස් ඔයා මොකුත් වැඩක් කරේ නැද්ද? නෑ මට තාම සෙට්ටුන්නේ නැහැ. මං හැබැයි තාමත් 10වත් වෙනියට තමයි ඉන්නේ. ඒ වුණාට ජනප්‍රියත්වයෙන් 6 වෙනියට කියලා කියද්දි මෙයාට ෂොක්. මොකක්? ඒ කොහොමද? දන්නේ නැහැ. මං හරියට ෆොටෝ වලටත් ඉන්නේ නැහනේ. ඒ වගේ හැන්සම් මනම් හින්දා වෙන්න ති ජනප්‍රිය වෙලා ඇත්තේ. එහෙම කියලා කියද්දි මෙයාට ටිකක් ජෙල. ඉතින් ඊළඟ කොටසේ හිම කුමාරි. එයා ගැන බලමු. එයා එනවා කියලාත් කියනවා අපිට අවසානට. ඉතින් අපි ඊළඟ කොටසත් ඉක්මනට බලමු. ඊට කලින් ලයික් කරපු නැත්නම් අය ලයික් එකක් දාලා පොඩි සපෝට් එකක් දෙන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරපු නැත්නම් අය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ඔබලා තියාගන්න. එතකොට තමයි නොටිෆිකේෂන් එක දාපු සැනින්ම එන්නේ. Thank you.